අද අපි කතා කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් non සබ්ජෙක්ට් එකට අදාළව අපි හදන e-commerce web application එකේ 24 වෙනි වීඩියෝ එක ගැන. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ watchlist page එක responsive වෙන ආකාරය කොහොමද කියලා. එතකොට අපි බලමු අපේ watchlist එක responsive වෙන්නේ කොහොමද කියලා. අපි watchlist එකට යන්නේ අපේ මෙතන drop down එකෙන් ගිහිල්ලා watchlist වලට ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් අපේ watchlist එක. මේ තියෙන්නේ කිසිම item එකක් add කරලා නැති watchlist එකක්. එතකොට මේ තියෙන්නේ තවත් අපේ product watchlist එකට අපි product add කරගෙන තියෙන watchlist page එකක්. එතකොට අපි මේ දෙකේම responsive ගතිය බලමු. එතකොට මේ තියෙන්නේ product එකක් add කරලා නැති watchlist එක responsive වෙන විදිහ. ඊට පස්සේ අපි බලමු product එකක් add කරලා තියෙන watchlist එකක් responsive වෙන විදිහ. අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනින් අපි product මොකුත් add කරලා නැති හින්දා අපිට පෙන්නන්නේ මේ විදිහට. අපි මෙතනින් start shopping දුන්නාට පස්සේ අපි ආයේ අපේ home එකට එනවා. අපිට මෙතනින් පුළුවන් අපේ product එකක් අපේ watchlist එකට add කරගන්න, ඒ වගේම remove කරගන්න. එතකොට අපි බලමු අපේ watchlist එකට අදාළ code එක. අපි මෙතනින් HTML page එක open කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ header එක connection එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි check කරගෙන තියෙනවා අපේ watchlist table එක empty ද කියලා. එහෙම වුණොත් අපිට empty view එක පෙන්වන්නත්, එහෙම නැත්නම් අපේ product එකක් add කරලා තියෙන view එක පෙන්වන්නත් අපි මෙතනින් හදාගෙන තියෙනවා. එතකොට අපි මෙතනින් කවුරු හරි කෙනෙක් අපේ sign in වෙලා නැතුව watchlist එක open කරොත් එහෙම එයා home එකට යවනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපේ footer.php කියලා ෆයිල් එක අපි දාගෙන තියෙන විදිය. එතකොට අපි බලමු මෙතනින් sign out වෙලා watchlist එකට යන්න. අපි watchlist එකට යන්න නැතුව අපි තියන්නේම home එකේ. එතකොට අපේ මේ part එකෙන් අපි කතා කරේ අපේ watchlist එකේ responsive ගතිය. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.